අද අපි බලමු අපි දෙන්න ගැන අපි කොච්චර දන්නවද කියලා. අපි ප්‍රශ්න ටිකක් හදාගත්තා. ඉතින් ඒකට උත්තර ටික දාන්න. පළවෙනි ප්‍රශ්නේ ඔයා අඳින්න කැමතිම අවුට්ෆිට් එක. ඔයා අඳින්න කැමතිම අවුට්ෆිට් එක. මේ මොනවාද? නෝමල්. ඔය මෙහෙම ෆ්‍රොක්ස් එහෙමනේ. ස්කර්ට් ඩෙනිම්ස් එහෙමනේ. පොඩ හංගගන්න කියලා මම අර පොඩි පෙන්නත් එහෙම. ලොකෝ ලියන්න. හරිද දන්නේ නැහැ මම ලියන එක. මේ මම නංගිගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ නංගි ලියනවා. ඒක මම හිතේ මොකද කැමති කියලා මම ලියනවා. ඉතින් කරලා යන්න. ඔය දැක්කද? නෑ දැක්ක හරිද? එන්නමු. 1 2 3 හරි ප්‍රොක්ස් යේ ඔයාට ජීවිතේ කෙනෙක් වෙන්න පුළුවන් නම් කවුද තෝරගන්නේ? ගායිකාවක්, රංගන ශිල්පිනියක්, නැත්නම් සුපර් හීරෝ කෙනෙක්? මම කියන්න. හරි හරිද? කිව්වා 1 2 3 හරි next question බිරියානි or කොත්තු ඔයා කැමතිම මොකද්ද බිරියානි or කොත්තු මම ඒක ඇත්තටම දන්නේ නැහැ දෙකටම කැමතියි ඔයා නේ ඔව් වැඩි කර හොඳට හිතන්න ඕනේ ප්‍රශ්නේ බිරියානිද කොත්තුද මට ඇත්තටම හිතන්න ඕනේ බලන්න ලියන විදිහේ හිතලා ලියන්න බෑ. කපටි බිරියානි හරි 1 2 3 කත්තු යේ මම හොඳට ඉඳලා ආයෙ ඔය කැමතිද මට මං කල්පනා කරා මෙයා බිරියානි කොත්තු කියනවා කිව්වොත් මොනවද කියන්නේ කොත්තුනේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක. සෙලිබ්‍රිටි ක්‍රෂ් එක ලංකාවේද ඉන්දියාවේද ඉන්දියාවේ එදනම් කියන්න ඉතින් මොකෝ කොච්චර මිනිස්සුන්ට දැක්කම මිස්සේ. ඔයා දන්නේ නැහැ අපනවත් එක්ක. නෑ මම යාට ඊට පස්සේ අකමැති වුණා නෑ මම ඉන්දියාවේ ලියන්නම් අනේ ලංකාවේ ඕනේ ඉන්දියාව කවුද ලංකාවේ කෙනා? එහෙම නෑ ෆේමස් එකේ ෆේමස් එකේ තමයි ඔයා දන්නවා ඒකට වට බල හද හරි ටයිගර් ෂෝෆ් හරි නෑ අන්තන් ඇති ලකුණු පහක් ගත්තා ඔයාගේ ආසම ඇප් එක ආසම ඇප් එක මේ තියෙන ඇප් ලියන්න රටේ නැති ඇප් ලියන්න නැතුව ඔයා වැඩිපුරම යූස් කරන්නේ නෑ ආසයි යූස් කරන එක එහෙම නෑ. මම ඔයාලට කියලා තියෙනවා. අපේ දවසේ කොපර් එක කියලා ඔයාගේ එකක්වත් මට වැරදුන්නේ නැහැ. බලන්න මම ඔයාගෙන් කරලා තියෙන අධ්‍යයනය තනිකර රිසර්ච් එකක්. ටයිම් මැෂින් එකක් ලැබුණොත් ගිහින් බලන්න කැමතිම අවුරුද්ද? පාස්ට් අතීතක.
නෑ එහෙම එකක් නෑ. ඔයාගේ අපිට හොඳයි. ඔයා කැමතිම අවුරුද්ද මම හිතුවේ කැම්පස් සිලෙක්ට් වුණේ 18 නේ. 2018 කියලා. ඔයාට ප්‍රෑන්ක් එකක් කරන්න හම්බුනොත් කාවද තෝරගන්නේ? ප්‍රෑන්ක් එකක් කරන්න හම්බුනොත් ඔයා කාවද තෝරගන්නේ? තෝරගන්න. මොන පොඩ වඩි ගියක් දෙන්නේ ඉතින්. නැත්තම් මේ නිමින්න මිස්ටෝගේ මේ ආශ්‍රය කරන්නේ ළඟින් ආශ්‍රය කරන්නේ කියලා. ඔයා දන්නවද? මං හිතන එක්කෙනාද දන්නේ නැහැ නේ. එයා කියලාත් හිතනවා. 1 2 3 මට හිතුණා මොනාලිව කියලා. ආයි මම හිතුවා අර මාව ලේසියෙන් හොඳට ප්‍රෑන්ක් කරන්න පුළුවන් හැම එකම නැත්te බොරු එක කොහොමද කියලා හිතනවා. ඔයා මන් දන්නේ නවඩන්න. ඔය එක ඇත්තට රැවටිනේ. රැවටිම සම්බන්ධව. අයියෝ ඉතින් තාම එකක් හදන්න නෑ මට. ආසම ෆිල්ම් එක. මමනේ ඉන්දියාවේ. ඉන්දියාවේ. හරි. ලංකාවේ ෆිල්ම් වලට ආස නෑ. නෑ. ඉන්දියන් එකක්. ඔයා මේ කියන්නේ හින්දි නෙමෙයි. ෆිල්ම් බලනවනේ ඉතින්. හැබැයි නම් මතක නැති එක මතේ. නෑ නම මතක එකක්. ඔයත් දන්න එකක්. හැබැයි හින්දි එකක් නෙමෙයි. මලයාලම් ෆිල්ම් වලට මම දන්නවා. මම හිතන එක තාම नहीं सीताराम Dear comrade නෑ නෝස්ලාත් ඒක බලන්න කලින් නෑ එහෙම නෙමෙයි මම මේ ළඟදී තෝඩිකෝ මං ආසම ෆිල්ම් එක සීතාරාමම් කියලා කිව්වේ නැද්ද මේ කරගෙන මෙයා නෑ සීතාරාම එක හැමදාම මගේ රචනාවල් ලියන්න වාක්‍ය 10 ගන්න ඉස්කෝලේ කාලේ ආසම විෂය මොකක්ද? ස්කූල් යන කාලේ ඔයාගේ ෆේවරිට්ම සබ්ජෙක්ට් එක මොකක්ද? දැනගන්න කියන්නේ. A level ද O level ද කියලා කියන්න. O level. A level එක ඔයා දන්න. ඔව් ඒ හින්දා මම කියන්නේ. O level. කාලේ ආසම එක. ලියා ඉතින් ඔයා. ඔයා යන්න කැමතිම තැන. මොහරි කියන්නේ ඉතින්. ලංකාවේද ඉන්දියාවේද? ලංකාවේ යාට කැමතිම රට නෙමෙයි යන්න කැමති තැන. ලංකාවේ සාමාන්‍ය තැනක්. ඒක දන්නේ නැත්නම් කවුනා කළා. ඉතින් කරගෙන ගෙදරින් පිටපා වෙන්න. දන්නේ නැහැ. ඔයා දන්නවා. මම ටික කියනවා හැබැයි ඒක ඇත්තම මම හිතුවා මට වඩා ඔයා කියයි කියලා බැරි නම් මම තේරෙන්නේ නැහැ මොකක්ද දෙකයි ලියා ඔයා දන්නවා සාමාන්‍ය තමයි ඔයා දන්නවා නෑ දුර තැන නෙමෙයි ළඟට ඇත්තටම නැක්ලියේ. වැකේෂන් යන්න දෙ මිදිලි උලියන්න තැන්න තියෙනවා අතර හරි බීච් නේ බීච් එකම දන්න. ඒක හරියට
උත්තර හරි මම දුන්නා. දෙකකටයි උත්තර දුන්නේ. මෙයා දෙකකට විතරක් උත්තර දුන්නා. මම මෙයා ගැන හැමදේම දන්නවා. මෙයා දන්නවා වුණාට මෙයාට මේ ප්‍රශ්න අහන්න මොලේ කචක්. අනේ මේක. දන්නවද දන්නේ නැහැ. පින් කිරීම නිමිත්තෙන් මෙයා මට දෙනවලු පීසා එකක් ගන්න මෙයා ගානේ දෙනවලු. හෙට. හරි. එහෙනම් අපිට එන්න. Do ba do ba do ba do ba do ba do.